තිස්වසරක් පුරා දිග්ගැස්සුණු ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ඉතිහාස පොතේ සනිටුහන් වී අදට වසර 35ක් සම්පූර්ණ වෙනවා. සංග්‍රාමිකව මෙන්ම භූදේශපාලනික වශයෙන්ද ඉතාම මූලෝපායක වූ අලිමංකඩ හමුදා කඳවුර අත්පත් කර ගැනීමට LTT සංවිධානයේ දැරූ ප්‍රබල වෑයම පරාජයට පත් කර රටේ භෞමික අඛණ්ඩතාවය තහවුරු කිරීමේ එම විජයග්‍රාහී මොහොත උදා වූයේ 1991 වසරේ අගෝස්තු මාස 4 වෙනිදා. හසලක ගාමිණී කොළරත්න රණවිරුවාගේ ස්වයං ජීවිත පූජාවෙන් කඳවුර විනාශ කිරීමට සන්නද්ධ බුල්ඩෝසරේ ගමන් මඟ නවත්වා අලිමංකඩ කඳවුර රැක ගැනීමේ ගෞරවය එම සටනේදී දිවිපිදු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සහෝදර සෙබළු 27 දෙනාටමත් එම සටනට දායක වූ 550ක පමණ සෙසු සියලු දෙනාටමත් හිමි විය යුතුයි. LTT සංවිධානයේ දරුණතම ප්‍රහාර හම්බේ කිසිදු ප්‍රමාණවත් අතිරේක සහයක් නොමැතිව අලිමංකඩ කඳවුර දවස් 24ක් පුරා එම සෙබළුන් ජීවිත පරිත්‍යාගයෙන් රැකගත්තේ. එවකට මේජර්වරයෙකු වූ වත්මන් විශ්වාමික මේජර් ජෙනරාල් සනත් කරුණාරත්නගේ අනදීම යටතේ ඒ අභීත සෙබළුන් විසින් රැකගෙන සිටි අලිමංකඩ කඳවුර මුදා ගැනීමට පැමිණි බලවේගය හමුදා මෙහෙයුම කඳවුර භූමියට පිවිස එහි සිටි සටන්කාමී නිර්භීත සෙබළුන් සමග එක්ව ජයග්‍රහණය සම්පූර්ණ කළේ මීට වසර 35කට පෙර. එනම් 1991 අගෝස්තු මාස 4 වෙනිදා අද වගේ දවසක. මේ විජයග්‍රහණය ගැන දැන් කතා කළ යුත්තේ අදට වසර 35කට පෙර ශ්‍රී ලංකාවේ පැවති යුදමය තත්ත්වය සහ කලාපීය භූදේශපාලනික බලතුලනය යන සමස්ත සන්දර්භය පදනම් කර ගනිමින් 1990 දී දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වීමෙන් පසු උතුරු පළාතේ ශ්‍රී ලංකා හමුදාව රැඳී සිටියේ ස්ථාන කිහිපයක පමණයි. මාන්පූල සහ කොකාවිල් යන හමුදා කඳවුරුත් LTT විසින් අත්පත් කර ගැනීමෙන් පසු වවුනියාවේ සිට පලාඩි දක්වා වූ කිලෝමීටර් 150ක් තරම් දුර සුවිශාල භූමියක ඉතිරිව පිහිටි එකම හුදකලා කඳවුර වූයේ අලිමංකඩ යුද හමුදා කඳවුරයි. යාපනයේ කොටුවෙන් හමුදාව ඉවත්වීමෙන් පසු ආර්ධද්වීපයේ හමුදාව රැඳී සිටියේ පලාඩි හමුදා සංකීර්ණයේ. ගොඩබිමෙන් හෝ මුහුදෙන් ප්‍රවාහනය අපහසු වූ අලිමංකඩ හමුදා කඳවුරට සෙබළුන් යෑම් මෙන්ම එහි පැවැත්මට අවශ්‍ය සෑම සියලු දේම ප්‍රවාහනය කරන ලද්දේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් එය ඉතාම වේදම්කාරී මෙන්ම අවදානම් සහගත බවත් සංග්‍රාමික වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන් අලිමංකඩ කඳවුර පාත්වාගෙන යාම අත්‍යවශ්‍ය වුණා. අලිමංකඩ හමුදා කඳවුර හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ සහ වන්නි හා නැගෙනහිර ප්‍රදේශයන්හි LTT සංවිධානයට අයත් මානව සම්පත් සේම භෞතික සම්පත් බෙදී ගියා. මෙම තත්ත්වය තුළ කඳවුර අහිමිවීම යනු වවුනියාවේ සිට පලාඩි දක්වාම LTTE සංවිධානයේ බලය තහවුරු වීමක්. අනෙක් අතට සමස්ත උතුරු පළාතේම බලය තමන්ට අත්පත් කර ගැනීමට LTTE සංවිධානයට තිබූ ලොකුම බාධාව වූයේද අලිමංකඩ හමුදා කඳවුරයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ 6 වෙනි බලඇණිය එහි ස්ථාපිත කර තිබුණේ උතුරු නැගෙනහිර යුද්ධයේ එවකට හදවත බඳ වූ මෙම මූලෝපායික භූමියේ ආරක්ෂාව තහවුරු කර ගැනීමේ අරමුණින්. එවකට 37 වෙනි වියේ පසු වූ තරුණ මේජර්වරයෙකු වූ සනත් කරුණාරත්න කඳවුරේ අනදින නිලධාරියා ලෙස පත්වෙන්නේ 1991 වසරේ පෙබරවාරි මාසයේදී. 1991 වර්ෂයේ මුල භාගය වන විට මම හිටියේ පළවෙනි සේනාංකයේ පනාගොඩ මාන්‍ය නිලධාරියෙක් ලෙස. එහිදී තමයි මට පත්වීම ලැබුණේ 6 වෙනි බලඇණියේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බලඇණියේ අනදින නිලධාරී හැටියට වැඩබාර ගැනීමට. ඒ සම්බන්ධව ජෙනරල් කොබ්බකඩුව විසින් මට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව මම 1991 පෙබරවාරි මාසයේදී අලිමංකඩ ගිහිල්ලා ඒ බලඇණිය බාරගත්තා. ඒ බලඇණිය බාරගත්තේ මට පෙර ආතුව අනදින් ලුතිනන්ට් කර්නල් ස්ටීවන් එතර පාඨමාලාවක් සඳහා රටෙන් බැහැරව යාමට නියමිතව තිබුණු නිසා ඒ කාලය වන විට මම තාවකාලික මේජර්වරයෙක් වශයෙන් තමයි රාජකාරී කරේ. බලඇණිය බාර ගැනීමෙන් පසු රාජකාරී ආරම්භීමේදී මට ඉතාමත් පහසුවක් දැනෙන වගේම සියලු නිලධාරීන්ටත්
සොල්දාදුවන්ටත් ඉතාමත් පහසුවක් දැනලා 6 වෙනි බලෑනිය නගා සිටුවීමේදී මම තමයි බලෑනියේ පළවෙනි දෙවන අන්දම් නිලධාරී හැටියට සේවය කළේ. පළවෙනි අන්දම් නිලධාරී වුණේ ලුතිනන්ට් කර්නල් ආනන්ද වීරසේකර. මම දීර්ඝ වශයෙන් බලෑනියේ සෙබළුන් ගැනත් නිලධාරීන් සමගත් ඉතාමත් සම්බන්ධයෙන් වැඩ කරපු හන්දා 1991දී මට බලෑනිය බාරගත්තාම එය අලුත් ස්ථානයක් වුණේ මගේ පරණ පුරුදු මූණු සියල්ලම නැවතත් ප්‍රතිස්ථාපනය කර ගැනීම පමණයි මට අවශ්‍ය වුණේ. අපේ ඉතාමත් සහයෝගයෙන් වැඩ කරපු කාලයක් වුණා. එවකට අල්මංකඩ හමුදා කඳවුර කිලෝමීටර් 4ක පමණ ප්‍රදේශයක් පුරා ඒ නවය මාර්ගය දෙපස පැතිරී තිබුණා. යාපනය අර්ධද්වීපය රටේ ප්‍රධාන භූමියට යා කරන එම ප්‍රදේශය දෙපසින්ම මුහුදින් වටපු ජනාවාසයකින් වූ ගහකොළින් තොර කර්කශ පටු භූමි තීරයක්. යාපනය හා රටේ සෙසු ප්‍රදේශ අතර ගොඩබිම් ගමනාගමනයේද සිදු කළ හැකි වූයේ ඒ හරහා පමණක් බැවින් එහි බලය ඇත්තේ කාටද යන්න යුද්ධයේ ඉදිරි ගමනට පමණක් නොව රජයට සිය ආධිපත්‍යයේ පැවැත්මට LTT සංවිධානයට ස්වකීය ඊළාම් දේශීය සිහිනය සෙබෑ කර ගැනීමට අලිමංකඩ අත්‍යවශ්‍ය බෙන් කඩක් වුණා. LTT සංවිධානය අලිමංකඩ